ආයිබෝවන් අපි බලමු සාන්ද්‍රණය කියන මාතෘකාව. ගොඩක් දරුවන්ට 11 වසරේ 3 වෙනි පාඩම මිශ්‍රණ යටතේ උගන්වන සාන්ද්‍රණය කියන පාඩම ගොඩක් වෙලාවට නැත්නම් ඒ කොටස ගොඩක් වෙලාවට දරුවන්ට අපහසුයි. අපි බලමු සාන්ද්‍රණය කියන්නේ මොකක්ද කියලා. සාන්ද්‍රණය කියලා සරලව කියලා කියන්නේ ඒකක පරිමාවක දියවෙච්ච මවුල සංඛ්‍යාව නැත්නම් මවුල ප්‍රමාණය. ඒකක පරිමාවක ද්‍රාව්‍යයේ මවුල ප්‍රමාණයට කියනවා සාන්ද්‍රණය කියලා. එහෙනම් සාන්ද්‍රණය සඳහා අපිට ගැටලු විසඳීමට සමීකරණයක් දීලා තියෙනවා. ඒ තමයි C සමානයි n බෙදීම v. C සමානයි n බෙදීම v. අපි මේ සමීකරණයේ පදයන් හැදින්නුවොත් C කියලා කියන්නේ සාන්ද්‍රණයට, n කියලා කියන්නේ මවුල ගණනට, v කියලා කියන්නේ පරිමාවට. එහෙනම් C සමාන n බෙදීම v සමීකරණය යොදාගෙන අපිට සාන්ද්‍රණය ගණනය කරන්න පුළුවන්. අපි දැන් බලමු ඊළඟට සාන්ද්‍රණයේ සම්මත ඒකකය මොකක්ද කියලා. එහෙනම් C සමානයි n බෙදීම v ට අපි ආදේශ කරොත් n කියලා කියන්නේ මවුල ගණන mol බෙදීම v කියලා කියන්නේ ද්‍රාවණ පරිමාව. පරිමාව මනින සම්මත ඒකකය වෙන්නේ ඝන මීටර m වල 3 වෙනි බලය. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ mol m-3 ඝන මීටරයට මවුල. සාන්ද්‍රණයේ සම්මත ඒකකය වෙන්නේ ඝන මීටරයට මවුල. උදාහරණයකට පුතේ ඔබෙන් අහුවොත් සාන්ද්‍රණයේ සම්මත ඒකකය කුමක්ද කියලා අපි ගැටලු විසඳලා අපේ පුරුද්දට මතකයේ තියෙන්නේ මෙන්න මේ ඒකකය නම් නෙවෙයි. මොකක්ද? ඝන ඩෙසිමීටරයට මවුල. එහෙනම් ඔබ දැනගත යුතුයි සාන්ද්‍රණයේ සම්මත ඒකකය. ඒ තමයි ඝන මීටරයට මවුල. එහෙත් ගැටලු විසඳීම් වලදී අපි ගොඩක් වෙලාවට විශාල පරිමාණ ආශ්‍රිත ගණනය කිරීම කරන්නේ සහ පරීක්ෂණාගාර කටයුතු වලදී විශාල ප්‍රමාණ වලින් ද්‍රාවණ පිළියෙල කරන්නේ. ඒක නිසා අපි මේ සාන්ද්‍රණයේ ඒකකය වෙනස් කර ගන්නවා. මොකක් කියලාද? ඝන ඩෙසිමීටරයට මවුල කියලා. මොකද්ද? ඝන ඩෙසිමීටරයට මවුල. එතකොට මේ වෙනස් වෙන ඒකකය මම වෙනමම ලියන්න. මෙන්න මේ පැත්තේ mol dm-3 මේක තමයි ඝන ඩෙසිමීටරයට මවුල කියන ඒකකය. එතකොට දැන් මෙතනදී අපිට ඩෙසිමීටරයක් කියන කාරණේ අර්ථය දක්වා ගන්න වෙනවා. ඩෙසිමීටරයක් කියන කාරණේ කොච්චරද කියන එක දැනගන්න වෙනවා. ඒකට අදාළව කරුණු හතරක් තියෙනවා. මෙන්න මම සඳහන් කරන්නම් මෙතන මේ යටින්. එකක් ඝන ඩෙසිමීටර කියන්නේ එකක් ඝන ඩෙසිමීටර කියලා කියන්නේ මිලිලීටර වලින් 1000කට. මිලිලීටර 1000ට. ඒ වගේම ඝන සෙන්ටිමීටර වලින් කිව්වොත් ඒත් 1000කට. ඝන සෙන්ටිමීටර වලින් 1000කට. එහෙම නැත්නම් ලීටර වලින් කිව්වොත් කීයකටද? එකකට. මෙන්න මේ ගණිතමය සම්බන්ධතාව මතක තබා ගන්න ඔබට සාන්ද්‍රණයට අදාළ පරිමාව ඝන ඩෙසිමීටරයට මවුල වලින් දුන්නු අවස්ථාවල පහසුවෙන් විසඳා ගන්නට පුළුවන්. අපි බලමු ඔබට බෝඩ් එකේ පළවෙනි ගාන කියලා එකක් දීලා තියෙනවා. මම ඒ ගාන මෙතනම හදන්නම්. බලමු අපි සාන්ද්‍රණය හොයන හැටි. ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20ක් ආශ්‍රිත ජලයේ ඝන සෙන්ටිමීටර 200ක පරිමාවයේදී කළ විට සෑදෙන ද්‍රාවණයේ සාන්ද්‍රණය සොයන්න. අපි සාන්ද්‍රණය හොයන්න කලින් දැනගන්න ඕන ග්‍රෑම් 20ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 20ක කොච්චර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල තියෙනවද කියලා. එහෙනම් ඒක අපිට හදාගන්න පුළුවන් මෙහෙම. ග්‍රෑම් 20යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් අරන් තියෙන්නේ. මෙතන වරහනේ දීලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධයේ මවුලයට ග්‍රෑම් කීයද? 40යි. එහෙනම් අපි දන්නවා සමීකරණයක් මවුල ගණන n සමාන වෙනවා ස්කන්ධය m බෙදීම මෞලික ස්කන්ධය කැපිටල් M. එහෙනම් අපි n හොයාගමු මුලින්ම. එහෙනම් n සමානයි ස්කන්ධය ග්‍රෑම් 20ක මෞලික ස්කන්ධය 40ක් මවුලයට ග්‍රෑම් GMOL ඍණ 1 මවුලයට ග්‍රෑම් 40. දැන් මේක සුළු කරගන්න. එහෙනම් n සමානයි 20 බෙදීම 40යි කියන්නේ භාගයයි මවුල. නැත්තම් 0.5යි.
0.5යි මවුල. ඔන්න එහෙනම් සාන්ද්‍රණය හොයන්න කලින් අපි ඉස්සෙල්ලම දැනගන්න ඕන පළවෙනි කාරණේ තමයි මේ ග්‍රෑම් 20ක ග්‍රෑම් 20ක ස්කන්ධය තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චර මවුල ගාණක් තියෙනවද? මවුල භාගයයි. දැන් ආදේශ කරමු දෙවෙනි සමීකරණය. මොකද්ද දෙවෙනි සමීකරණය? C සමානයි N බෙදීම V. දැන් අපි කලින් සමීකරණය භාවිතා කරලා ග්‍රෑම් 20ක අඩංගු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන හොයාගත්තා. එහෙනම් අපිට ආවේ මවුල ගාන 0.5යි. 0.5යි. බෙදීම V කියන්නේ පරිමාව. ඔබට කීවා මේ ද්‍රාවණයේ පරිමාව කොච්චරයිද? ඝන සෙන්ටිමීටර හදන්න ඕනි ආශ්‍රිත ජලයේ ඝන සෙන්ටිමීටර කීයක දිය කරලාද? 200ක දිය කරලා. ඔබට මතකයි දැන් සුළු මොහොතකට කලින් මම කිව්වා ඝන ඩෙසිමීටරයක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර වලින් කීයකටද? 1000කට. එහෙනම් මේක ගුණ කරන්න ඕන 1000යි ඝන සෙන්ටිමීටර වලින්. එතකොට 1000ට 200 ඒවා 5යි. 200ට 200 ඒවා 1යි. එහෙනම් මේ 0.5න් ගුණ කරපුවාම පළවෙනි ගැටලුවට අදාළව මෙන්න මේ පළවෙනි ගැටලුවට අදාළව සාන්ද්‍රණය C සමානයි ලැබෙනවා කීයයි කියලාද? 2.5යි mol. මෙතන 1000න් ගුණ කරලා 200න් බෙදපු නිසා උත්තරේ වෙනවා dm ඍණ 3යි කියලා. එහෙනම් මේ ද්‍රාවණයේ සාන්ද්‍රණය වෙන්නේ 2.5යි ඝන ඩෙසිමීටරයට මවුල. මම හිතන්නේ පළවෙනි ගැටලුව ඇතුලේ මවුල ගාන හොයාගන්න විදිය සහ සාන්ද්‍රණය හොයාගන්න විදිය දෙකම කියලා දුන්නා. කිසි ගැටලුවක් මම හිතන්නේ මෙතනින් එහාට තියෙන්න බෑ. ඕනම ගානක් ඔන්න ඔය සමීකරණ දෙක භාවිතා කරලා තමයි ඔබ හදන්න දක්ෂ වෙන්න ඕනේ. මම තවත් එක ගානක් ඔබට කියලා දෙන්නම් ගාන පැහැදිලි වෙන්න ඕන නිසා. සහ මේ සාන්ද්‍රණයේ දෙවෙනි මාතෘකාවේ අපිට දීලා තියෙනවා සමහර අවස්ථාවල නිශ්චිත සාන්ද්‍රණයක් තියෙන ද්‍රාවණයකින් යම් පරිමාවක් වෙන් කරගත්තම එතන කොච්චර මවුල ගාණක් තියෙනවද කියලා සමහර වෙලාවල් වලට අහනවා. සහ ස්කන්ධය කොච්චරයිද කියලාත් අහනවා. ඒ ද්‍රාවණ පරිමාව තුල නැත්නම් වෙන් කරගත්ත ද්‍රාවණ පරිමාව තුල. අපි ඒකට අදාළව මේ දෙවෙනි ගාන හදමු. බලන්න. ඔබෙන් අහනවා මෙන්න මෙහිම පුංචි ගැටලුවක්. සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල 1ක් වන ද්‍රාවණයකින් සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 1ක් වන ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 250ක පරිමාව තුළ ද්‍රාව්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන කීයද? මේ කියන්නේ අර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් පිළිබඳවම තමයි. හරි. එහෙනම් මෙතන කියන්නේ සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල 1 වන එතන අඩුපාඩුවක් තිබුණ නිසා මම ඒක ලියන්නම්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 250ක් වෙන් කරපුවාම ඒකේ ද්‍රාව්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන කීයද කියලා අහනවා. අපි හදමු. එහෙනම් සාන්ද්‍රණය කියන්නේ C සමානයි පුතේ N බෙදීම V. දැන් අපි දන්න පද දන්න තැනට ආදේශ කරමු. C කියන්නේ සාන්ද්‍රණය. අපිට දීලා තියෙනවා සාන්ද්‍රණය කීයද? 1යි mol dm ඍණ 3 සමානයි n දන්නේ නැහැ. පරිමාව දන්නවා. කොච්චරද පරිමාව? ඝන සෙන්ටිමීටර 250යි. අර තියෙන ලස්සනට ලියලා 250යි ඝන සෙන්ටිමීටර වල තමයි මේ මවුල ගාන හොයාගන්න කියලා කියන්නේ. එහෙනම් අපිට දැන් මේක ලියන්න පුළුවන් අපි මෙන්න මේ ආකාරයට. එක බෙදීම ඩෙසිමීටර මෙතන එකයි කියන්නේ mol මවුල 1 බෙදීම ඩෙසිමීටර් කියන්නේ ඝන සෙන්ටිමීටර වලින් කීයකටද? 1000කට. ඒක අපි ඉස්සෙල්ලා කියලා දුන්නා. එහෙනම් සමානයි n බෙදීම මෙතන උත්තරේ 250යි ඝන සෙන්ටිමීටර. එහෙනම් n තනි කරන්න අපිට n සමානයි එකක් බෙදීම 1000 වරක් 250. දැන් මේ 1000ට 4යි මේ 250ට 1යි. එහෙනම් එක බෙදීම 4යි නැත්නම් 0.5යි ද්‍රාවණය තුල අන්තර්ගත මවුල ගණන. මම හිතන්නේ මේ දෙවෙනි ගාන තුල ඔබට මවුල ගාන හොයාගත්ත හැටි තාම පැහැදිලි. මම අවසාන වතාවට නැවත වරක් කියන්නම්. සාන්ද්‍රණය සමානයි මවුල ගණන බෙදීම පරිමාව. සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල. උත්තරේ අපිට
මාරු කරගන්න පුළුවන් එක බෙදීම 1000යි ඝන සෙන්ටිමීටර් කියලා. මෙතන සාන්ද්‍රණයේ වෙන උත්තරයක් තිබ්බනම් මවුල ගාන ලිව්වා යටින් 1000යි ඝන සෙන්ටිමීටර්. එහෙනම් අපිට දීලා තියෙන්නේ කොච්චරක හොයන්න කියලාද? 250ක. එහෙනම් 1000කට එකක් නම් 250කට කීයද? 4න් එකයි. ඊටාම පැහැදිලි. මම හිතන්නේ සාන්ද්‍රණය කියන මාතෘකාවේ මේ දෙවෙනි ගාන සහ පළවෙනි ගාන ඊටාම වැදගත්. ඔයා පාස් පේපර් පොත්වල එහෙම නැත්නම් පහුගිය විභාගවලට අහපු සාන්ද්‍රණයේ මාතෘකාවේ ගැටලු ටික මේ කියන ආකාරයට විසඳා ගන්න උත්සාහ කරන්න. මම හිතන්නේ ඔබට ඒව කරගන්න පුළුවන් වෙයි. මේක ලොකු අත්උදව්වක් වෙයි සාන්ද්‍රණය කියන මාතෘකාවට අදාළව තියෙන ගැටලු විසඳ ගන්න. බොහොම ස්තුතියි.